සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම ඔන්න ඉතින් ඔයාලට වැදගත්වන සුබම සුභ ආරංචි රැසක් කරගෙන ඇවිල්ලා තියෙනවා මේ වීඩියෝ එකේදී සියලුම අස්සසුම ප්‍රතිලාභීන්ට මැයි මාසයේ මුදල් ලැබෙන හරිම දිනය වගේම ඉතින් මෙන්න මේ විදිහට රජයෙන් අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයෙන් තවමත් මෙන්න මේ විදිහට මැයි මාසයේ මුදල් ලැබෙන දිනයක් නිකුත් කරලා නැති වුණත් අපිට දැන් ලැබිලා දින තොරතුරු අනුව ඔයාලට මේ අස්සසුම මැයි මාසයේ මුදල් ලැබෙන දිනය තීරණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී මේ දිනය සහ පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට මුදල් වැටෙනවද? ඔයාගේ නමත් නම් ලිස්ට් එකේ තියෙනවද? ඔන්න ඔය වගේ කරුණු තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. ඉතින් YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒකට කරන්න තියෙන මේ වීඩියෝ එක පල්ලෙහා පේන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන bell icon එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Facebook එකේ යාළුවොත් පල්ලෙහා පේන follow බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක follow කරලා cricket gossip follow කරලා එකතු වෙන්න cricket gossip Facebook පිටුවෙන් තමයි අපි මේ තොරතුරු අරගෙන එන්නේ. ඉතින් අය වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අස්සසුම ගිනුම් හිමි හැමෝටම දැන් ලැබුණු සුබම සුභාරංචිය තමයි ඔයාලට පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට මැයි මාසයේ මුදල් කිසිම ගැටලුවකින් තොරව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති බැංකු ගිණුම් වලට වැටෙන්න කලින් සිස්ටම් එකට වැටෙනවා කියලා ඒකට වැටෙනවා. ඉතින් සිස්ටම් එක කියන්නේ අස්සසුම වෙබ්සයිට් එක ඔයාලා මුදල් පළවෙනියටම ගත්ත දවස දක්වා සහ සියලුම අස්සසුම ඔයාගේ සියලුම තොරතුරු තියෙන මෙන්න මේ සිස්ටම් එකේ තමයි. ඉතින් ඔන්න එකටම සිස්ටම් එකට තමයි මුදල් වැටෙන්නේ. ඉතින් තවම සිස්ටම් එකට වැටලා නැහැ මැයි මාසේ මුදල්. ඔයාලට මැයි මාසේ 7 8 9 10 මෙන්න මේ කියන දින හරියටම මතක තියාගන්න. මැයි 7 8 9 10 කියන දින තුල ඇතුළත තමයි ඔයාලගේ සිස්ටම් අප්ඩේට් වෙන්නේ. ඉතින් හැම කෙනෙක්ගේම සිස්ටම් එක 7 වෙනි තමයි අප්ඩේට් වෙන්නේ නැති වෙයි. එකින් එක තමයි සිස්ටම් අප්ඩේට් කරන්නේ. ඉතින් කොහොම වුණත් 10 වෙනකොට සිස්ටම් ඔක්කොම අප්ඩේට් කරලා වෙලා ඔයාලට මැයි 14 වෙනිදා වගේ වෙනකොට බැංකු ගිණුම් වලට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලට බැංකු ගිණුම් වලින් මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ගිහිල්ලා අතටම. ඉතින් අපිට දැන් මේ තොරතුරු අරගෙන ආවේ දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව මේ තොරතුරු ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙනස් වෙන තොරතුරු ඔයාලව දැනුවත් කරන්න අප සූදානම් වෙලා ඉන්නවා. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ මැයි මාසෙත් මුදල් වැඩි වෙනවද කියලා අහලා තිබුණා. ඉතින් මැයි මාසේ කාටවත් මුදල් වැඩි වෙන්නේ නැහැ. අප්‍රේල් මාසේ මුදල් වැඩි වුණේ ඒ අවුරුදු සමයෙන් හින්දා. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.